රාජ්‍යයකට යටත් නැති ස්වාධීන මව්තුමක්. නමුත් ඈත අතීතයේ පටන් විවිධ රාජ්‍යයන්වල ආක්‍රමණය ලැබුණා අපේ මේ මව්තුම. ඉතින් ඒ අතරේ සුවිශේෂී ස්ථානයක් ලබා ගන්නේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන ජාතිකයන් තුන. ඉතින් අපේ රටට මුලින්ම ගොඩ බැස්සේ පෘතුගීසි. පෘතුගීසීන්ට අපේ රටේ තිබෙන කුළුබඩු බොහෝ ප්‍රයෝජනවත් වුණා. ඉතින් මෙහෙම පෘතුගීසීන්ගෙන් කරදර වෙද්දී අපේ හෙළයන්ට ඒක දරාගෙන ඉන්න බැරි වුණා. ඉතින් අපේ ශ්‍රී ලාංකිකයෝ ලන්දේසීන්ගේ සහය පැතුවා. ලන්දේසි පෘතුගීසීන් එනවා දැම්මා. නමුත් ලන්දේසීන්ගේ ඊට පස්සේ කරදර වුණා. ලන්දේසි මුහුදු වඩවලත් අල්ලගත්තා. නමුත් උඩරට පළාත් ලන්දේසීට අල්ලගන්න බැරි වුණා. මොකද කියනවනම් අපේ ජාතික වීරයෝ උඩරට පළාත් රැකගෙන හිටියා. ඉතින් ඔන්න ලන්දේසීන්ගෙන් මෙහෙම කරදර වෙද්දී අපේ රටට ඉංග්‍රීසීන් ගොඩ බැස්සා. ඉතින් ඉංග්‍රීසි ලන්දේසීන්ව එළවා දැම්මා. ඉංග්‍රීසීන්ටත් අල්ලගන්න පුළුවන් උනේ මුහුදු බඩ පළාත් විතරයි. අපේ අතීතයේ මුතුන් මිත්තෝ උඩරට පළාත රැකගෙන හිටියා. නමුත් උඩරට ගිවිසුමෙන් මුළු ශ්‍රී ලංකාවම ඉංග්‍රීසීන්ට යටත් වුණා. ඉතින් ශ්‍රී ලංකාවේ සිටින අපේ හෙළයන් උඩරට අල්ලගත්තට ඉංග්‍රීසීන්ට කැරලි ගහන්න පටන් ගත්තා. ඉතින් 1818 ගෑන ඉන්න එකක්. ඒක මෙහෙයුවේ වීර කැප්පෙඩිපොළ, ගොංගාලේ ගොඩබණ්ඩාර වැනි උත්තමයන්. ඉතින් මේ අයවත් ඉංග්‍රීසීන් අල්ලගෙන හිස ගසා මරා දැමුවා. ඔහොම ටික කාලයක් ගත වෙනකොට අපේ හෙළයන්ට මේක දරාගෙන ඉන්න බැරි වුණා. අපේ හෙළයන් විශේෂ ඉල්ලීම් කරලා අපේ රට අපිටම අපිම නිදහස් කරගත්තා. ඒ 1948 පෙබරවාරි 4 වෙනිදා. ඉතින් පුංචි යාළුවනේ ඒ වගේ දිනයක්. නිදහස් රාජ්‍යයේ ප්‍රථම අග්‍රාමාත්‍ය